සිරියනවා ටෝකියෝ. අත්ත සෙනගක් ගන්න. ඔන්න ආවා. සුබ දවසක් හැමෝටම. එහෙනම් අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා සීමා vlogs. එහෙනම් කට්ටියම subscribe පාරක් දාගෙනම set වෙමු. එහෙනම් subscribe කරගෙනම set වෙන්න. අහලා තියෙනවද Shinkansen ජපාන් බුලට් ට්‍රේන් එක? අද යන්නේ අපි නගින්න. මේ තියෙන ටිකට්ස් මාවත් දාගෙන යන්න අනිවාර්යයෙන්. බෑ ටෝකියෝ වල ඉඳලා තොයාමා සිටි එකට තමයි යන්නේ. කිලෝමීටර 450 හෝ 460ක් වගේ තියෙනවා. Shinkansen එකට වෙනම ටිකට් ගන්න ඕනේ. ඊළඟට ඇඩිෂනල් ටිකට් වෙනම ගන්න ඕනේ. ඒ කියන්නේ බෝඩ් වෙන්න. දාගත්ත කේස් එකට එනං යන් අපි. මෙතනින් ලන්ච් පැක් එකකුත් අරගෙන මේ තියෙන ඔනිගිරි කියලා කියන්නේ ඉස්සෝ වලින් හදපු ඔනිගිරි එහෙම තියෙනවා. රයිස් මට සිරියනවා ටෝකියෝ. අම්මෝ පිස්සු හැදෙනවා. Shinkansen එහෙම නැත්නම් බුලට් ට්‍රේන් එකේ ස්කෙජුවල් එක මේ තියෙන්නේ මොනිටර් එක. ඔන්න ආවා. වව්. ඉතින් බෝඩ් උනා කට්ටියම. ඇතුළ හරිම පුදුමයි. ප්ලේන් එක වගේ තමයි ඉතින්. ඉතින් මේ Shinkansen එක එහෙම නැත්නම් මේ බුලට් ට්‍රේන් එකට කියන්නේ කගයකි කියලා. පැයට කිලෝමීටර් 260ක පමණ වේගයකින් යන්නේ. කියන්නේ ජපානයේ තියෙන මේ වේගවත්ම මේ බුලට් ට්‍රේන් එක නෙමෙයි මේක. ඉතින් ඔන්න දැන් යන්න පිටත් වුණා. මෙතන ඉඳලා තොයාමා ස්ටේෂන් එකට කිලෝමීටර් 450 ඉඳලා 460ක් වගේ ප්‍රමාණයක් යාමන පිරිසක් ගියා නම් කස් කාලේ ඒ අන අතරතුර ටෝකියෝ වල ඉඳලා තොයාමා ස්ටේෂන් එක දක්වා ඒ නවත්තන ස්ටේෂන්ස් උවෙනෝ ස්ටේෂන් එක, ඕමියා, නගනෝ, ඊළඟට තොයාමා. ඔය විදිහට තමයි යන්නේ. පැය 2යි මිනිත්තු 10ක් වගේ ප්‍රමාණයකින් තමයි යන්නේ. ඔයාලා දැකලා ඇතිනේ ප්ලේන් වල කෑම කන විදිය. ඉතින් අපිත් දැන් මේ ලන්ච් එක ගන්න යන්නේ. මාත් ඉන්නවා. ඔන්න දැන් තමයි ස්පීඩ් එක වැඩි කළේ. පැයට කිලෝමීටර් 260ක විතර වගේ වේගයක්. amazing speed. දැන් යනවා කඩාගෙන කැලේ කඩාගෙන තලල් ලස්සෙන් බිංගිවල් ලස්සෙන්. ඔන්න ඕමියා ස්ටේෂන් එක. මේක තමා දඩ ස්ටේෂන් එකක්. සයිතමා ප්‍රාන්තයේ ඕමියා ස්ටේෂන් එක. ජපානයේ ඉන්න අය දන්නවා ඇති. පිට්ම තමා කොල්ලෝ. ඕමියා ස්ටේෂන් එකෙන් පිටත් වෙනවා ඔන්න දැන්. ෂොට් එකක් දාන්න නැද්ද? ඔන්න දැන් ස්පීඩ් එක හොඳටම පේනවා. ඇද්දලා යනවා නේද?
මෙන්න මේ ඇන්ගල් එකකින් බලන්න කොහමද කියලා. මට සිරියෙන් යනවා නේද ස්පීඩ් එක. බිල්ඩින් වලින් ඈත්ලා දැන් යනවා අපි කඳු තියෙන ප්‍රදේශවලට. කඳු වලින් ගහණය වෙච්ච ප්‍රදේශවලට. මාර ලස්සනයි නේද? මේ තියෙන පොඩි පොඩි ගෙවල් ගොඩාක් මේ එක සමූහයක් මේ තියෙන්නේ. හැම ස්ටේෂන් එකක්ම එක විදිහටම හදලා තියෙන්නේ හරිම විශාලයි. ඔන්න දැන් නගන ස්ටේෂන් එකෙන් පිටත් වෙනවා ආයේ. තව එක ස්ටේෂන් එකයි යන්න තියෙන්නේ තොයාමා. මෙතෙන් ඉඳලා කිලෝමීටර් 200ක් පමණ තියෙනවා. අනිවාර්යෙන් පැයකින් යනවා. ඔන්න සුන්දර ජපානයේ හොඳම පැත්ත. මේ තියෙන්නේ කඳු වල දැන් හිම වැල්ලා පේනවා අර තියෙන්නේ. කට්ටිය කලබල වෙන්නේ නැතුව එනම් හිමීහිට බලමු. මේක ඇස් දෙකෙන් දැක්කහම මේකේ තියෙන ලස්සන ඇත්තම පට්ටම ලස්සනයි. මාර ලස්සනයි යාළු. ඔන්න ආයි ස්පීඩ් එක ගත්තා. දැන් ඉතින් කෙලින්ම නවතින්නේ තොයාමා වල. ඔන්න තොයාමා ස්ටේෂන් එක. සිංකන්සන් එක බුලට් එක
ඉතින් බුලට් ට්‍රේන් එකේ රේල් පාරවල් හරි අමුතුයි. ආරක්ෂිත වැටකුත් හදලා තියෙනවා. ඉතින් මේකේ වැඩ කරන ඒ අයට විතරක් මේකට ඇතුල් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ලොක් එකක් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ අර මැදිරි අංක 5 කියලා. සින්කන්සෙන් එකේ විස්තර තමයි මේ තියෙන්නේ. මැදිරි ගණන තියෙනවා. මැදිරි 12ක් වගේ. මෙතනින් තමයි දැන් එක්සිට් වෙනවා අපි. ඉතින් මෙන්න මේ හොටෙල් එකේ රෙස්ටුරන්ට් එක. ඉතින් අද දිනයකට මොනවද ගන්න කියලා මේක වීඩියෝ එක අවසාන වෙන තුරු බලන්න එහෙනම් අනිවාර්යෙන්ම. තවම සබ්ස්ක්‍රයිබ් කරපු නැති ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සහයෝගය ලබා දෙන්න. ලයික්, කමෙන්ට්, ෂෙයා. එහෙනම් ගිහිල්ලා නම් යාළුවනේ නැවත අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක හමු වෙන තුරු කට්ටියටම ජය වේවා.